Dade! अरे मारे Mare! Janis Mu gitu na. Janis! Janis Mbak kata apa? Janis Kata apa? Janis Jangan ini. Hati orang. Mana kata ya? Kau ada aneh? Kil saya ඉතින් අද අපි කරන්න යන්නේ බර්ගර් චැලෙන්ජ් එකක්. මේකෙදි ඒගොල්ලන්ට මම දෙනවා රුපියල් 1000ක්. ඒ 1000න් ඒගොල්ලන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදීගෙන ඒගොල්ලෝ හදන්න ඕනේ බර්ගර් එකක්. මේකෙදි උදුලේක පැත්තක ජනිත් සහෝගිත තව පැත්තක. ඉතින් අපි බලමු කොහොමද මේගොල්ලෝ මේ බර්ගර් චැලෙන්ජ් එක කරන්නේ කියලා. Arah bani cari. Ram deh mau ada bang. Amba malu atau ya lah. Gale යන්න ගාලා ඉන්න එක පතෝල කරලා බුද්දත් ඉන්නේ මොකද්ද? මම එකක් දැකලා පුරුදු නැද්ද යන්න හදන්න දෙයක් නැහැ එතකොට රහක් ඉන්නේ එකම රහ ඉන්නේ එකම බනිස් කෙටි ඒ කියන්නේ උඹලගේ මගේ තරංගයක් නැති වෙනවා ඈ? චිකන් ගන්න ඕක කැමැත්තක් කරාම පොඩි ගානකට හරි කිරලා ගනි. මම කියන්නේ එතකොට ගන්න පොඩි පෑන් එකක් තියෙන දැන් උදේ කියන්නවා කට හොල්ලන්නේ. නිවිද? මේ කොහිලා නම් දානවා. ඉංචි කොහෙද? සරාද නැහැ. ನೀರ ಮುಳ್ಳಿ ಕುಣುವೆಲ್ಲ ತೆಗ್ಗು ಕೊಟ್ಟುಕೊಲ್ಲ ಕೊರಿಲದನ್ನು ಮಣ್ಣು ಸಾರನೆ මෙයාලා වැඩියෙන් ඉඳන් කරලාද මන්ද ගෝවයි අල ගෝවයි ගාන හදලා බැලුවේ මල් ගෝවා බැදුම තියනවා බලා කරි එකක් දාගන්නේ. කීයක් ඉතුරුද කියලා බලන්න ඉතින් මට මගේ නම් ඉතුරු නෑ ඉතුරු ඒ හංගෝ අබරල කොට හරි අපේ 261 නේ දිග්ගුම් බාර මල්කෝ එක ගත්තට පස්සේ කීයක් ඉතුරුද මල්කෝ එක විතරනේ මං ගත්තේ මල්කෝ කීයද 280 දෙකයි කොයි 261 ඉතුරු දිස්සේ හරි ඉතින් අපි වංචනික දෙස ආයි විතරයක්වත් ගන්න බෑද පොඩ මම කාගෙන් යදුුණා 100 කේවා වංචනික දෙස කාඩ්ඩකින් අදිමු 283යි ඈ තුමයි කියන්නේ බා විතරයක්වත් ගන්න බෑ 283යි ඈ දැන් අහන්න මේ විතර ගන්න දෙන්නේ කොහොමද දැන් ඔයාලගේ බජට් කිහිල්ලා ඉන්නේ මම 729යි හරිද 729 කියන්නේ තව මටත් මගේ බජට් තියෙනවා මට තව රුපියල් 20ක් තියෙනවා මට 20ක් තියෙනවා තව
දැන් ඔයාලගේ බඩු ටික ගන්න. ඔයාලගේ බඩු ටික ගන්න. මොනවද බං හොරෙන් ගත්තේ? ඈ මේ ඔයාලගේ බඩු ටික ගන්න. මේ මූ මාල් මේවා ටික ගන්න. ඔය තුනේ ගන්න. දැන් මල් ගෝවා බැදුම උඹ හදන්න දන්නවා ගණන් උඹ ගත්තේ. මල් ගෝවා බැදුම උඹ ගහලා හදපන් ඈ මම බර්ගර් එක මොකක් හරි ගේම ගන්න 10යි. මල් ගෝවා බෙදුම් හදන්න උඹ ඒක දාන්න. දැන් කවුද මල් ගෝවා බං. මෙන්න මේ ආකාරයට තමයි අද දිනේදී බර්ගර් චැලෙන්ජ් එකට බඩු මිලදී ගත්තේ. මල් ගෝවා බැදුම 29 බැරි වුණා බඩ මොකද්ද තියෙන්නේ? මල් ගෝවා ගන්න ආසද කොහෙද බං ගෙදරදී? ඒකයි මූ ගෙදර නයි ඇයිදන්න මම නම් කන්නේවත් හදන්න දන්නේ නැහැ මම නම්. යද්දමු බං 364යි මස් වලට හරියද? මස් වලට 364යි කියන්නේ. කොල්ල කෑවේ කිබා පොඩ්ඩ ඇඹුල් ගතියක් කරනවා අන්තිමට එහෙනම් අපි කුස්සියදී හමු වෙමු. මොකද්ද කරගන්නේද? මේක කම්බන්න මල්ගෝවා. මල්ගෝ වල උපරිම ප්‍රයෝජන ගන්න අපිට කැපිල්ල දැම්මනේ මොකක් පණුවෙන් බැලුවද පණුවෙන් නේද? හිටියම මොකද නේද? මේ මේසෙන් ඔය කන්යන් කන්යන් දැම්මම ඉතින් තැම්බුවා කෙල්ලයන්ම පහදින්න හරි බඩු මොකිට දැන් ප්ලෑන් එක මොකද්ද බලන්න. ප්ලෑන් එක බං මම දන්නේ නැහැ බං. මතක නැහැ. ඔගේ යන්න. වද්ද බං ඇත්තට කරන්නේ. ඉතින් තියෙන්නේ. කියන්කෝ බං. කියා දැන් මොකද කරන්නේ? කදේ දරන්නේ ගෝවා මල් ටිකක් තන් වෙලා ඉන්නකොට ගෝවා මල තමයි මේක ලොකුම ප්‍රශ්නය අපිට දැන් දෙන්නේ. මේ ප්‍රශ්න වල නිරාකරණය කරන්න. නම් ගෝවා මල්ලේ ගෝවා මලේ ප්‍රශ්නය වල නිරාකරණය කරනවා කියලා. බලන්න කියන්නේ. තිරින් ඔබ බදිමු බං. අයි අර දැල් තියෙන හැන්ද නැහැ නේ. දැල් තියෙනවා. අන්නයි මාසෝ වලින් උපරිම කරන්නේ. දැක්තර මොන. එලා ඔය සිලින්ඩරේට යට තියෙනවා. අහද්දා දැන් මතක් මීටර උනිවා. ඔය පැත්තට මුදු වෙන්නේ නැහැ. නෑ අර අලබාවෙන් කපා මුදු එකෙන් බාග ගන්න ඕනේ. ඔය ලිපෝ කරාව. දැන් අද දවසේ උඹ හිතන්නේ ජන අවුල ජයග්‍රහණය කරා. ගන්නවනේ කවුද? මම තමයි. උඹ කොටේ අපි. මේ හැදිලා උඹ ඇහෙත් නෑ මම හදන්නේ. ඔකේද? උඹට දෙන්නේ අද දවසේ ජයග්‍රහණය කරන්න කවුද? අපි. ගෝවා මගෙන් අහලා වැඩකුත් නෑ ඔය. අහන්න දෙකම මගෙන් ගෝවා. ඔක තව සීසන් කරගන්න දෙන්නේ. සීසන් කරගන්නේ. මේක මචං විතරේ බැඳින්න ඕනේ ක්‍රමානුකූලව බදින්න ඕනේ බා. කොහොමද ක්‍රමානුකූලව බදින්නේ? හරියටම මැදට වැදුන්නේ නැත්නම් තමයි කියලා වෙන්නේ. කොහොමද විතර කලටද කියලා අඳුරගන්නේ? කලටද වේරිලාද? ඊට පස්සේ පොඩි දියන්න. ජනි මේ වරෙන් පොඩ්ඩක්. හරි ඉදි වැටි.
මේකෙන් ටිකක් දෙන්නේ නැහැ. මේක බිමට විසික් කරත් මම උඹට දෙන්නේ නැහැ බා. එහෙම දානවා බා. මේ ටික වැඩි වෙලා බිමට විසික් කරත් මම උඹට දෙන්නේ නැහැ බා. ගෝවා ටික කපාගෙන ඉවර. අමනි කහන්න තමයි. කියලා කිව්වද නැහැ නේ. ඒ බං ඔය බද්දෝ විතර දැන් අලසු අන්න බෑ බං. කන්න බෑ. ඔය අත්තට තියෙන්න බං. ඔව් මේ අලංකරණයට ලකුණු දෙනවද? ඔය ප්‍රසන්ටේෂන් එකට දෙනවා. ඒකට විතරයි එතකොට උඹලට තියෙන්නේ. මේක තරහ පොලක් දාන්න අවුනා. ප්‍රසන්ටේෂන් එකට විතරයි උඹලට ලකුණු. ඒ ඔය ඕදාන්න ඔය ඔයිස්ටර් සෝස් බං. ගන්නෙත් නෑ දානවා බං. අද ගාසෝස් එක. දැන් හොඳ රස මිරිස් කුඩු දැන් මල්ගෝමයි කාරි කියන්නේ. මේක බර්ගර් එකට මැදට දාන්නේ කොනටද දාන්නේ? ධාරකට දාන්න. බයියෝ ඩීපිසර් දාන්නේ. ඔය ඩීපිසර් දෙකක් තියෙනවා. පොඩ්ඩක් අර ඩීපිසර් නෝද? ගල් වෙයිද? ගල් ඔය යටේකට දාන්න. නෑ ඥානියක් ඉපා විදුරුනේ ඔය පුපුරේ. යටේකට දාන්න කියලා වැත්තිය. මම නම් දන්නේ නැහැ උඹ ඕක මේ අරුත් දැම්මද මම බිච් එකට මස් එක. බත් දානවා ඉන්න. ඔව් මල්ගෝ එක දාන්න. මාර නෑ. මේ ෆ්‍රිජ් එකේ දැම්මයි බං. මේ බලන්න. තෙල් බේරෙන්න. තෙල් බේරෙන්න. මම නෑ මු කොහෙන් ඉගෙනගෙන යනවද බං උයන්න මුගේ මාර ටිප්ස් තියෙන්නේ. තිත්තයි බං. ඉරවට මොනවාරි දාලා ගන්න. අල කපනවද? ආ මිත්‍රේ වලින් නෝටිලා. අපි මෙන්න මේ විදියට ඔකේද අල කපා ගන්නවා. මෙන්න මේ විදියට. මල්ගෝ එක පිට් එකෙන් දැම්මම. දැන් ගලවෙනවා. මාර අපි සක්සස් ඉස්සර දෙන දැන් පාඩම් නිකන් නාකියලා වගේ වත් කකෝ කරවෙයි වාපිය. ඔව්. කරවෙනවා කො මුරුක්කු වගේ වෙයි ඈ. සුගඳ නම් තියෙනවා. මොකක්ද හදන්නේ කියලා මේ අහන්නේ. ඒක හදන්න යන්නේ බං සුපිරි සැලඩ් එකක් බං කාලම් බලන්න ඕනේ. මේ නිකන් ඉතාලියන් සැලඩ් එක. මේකට දාලා තියෙනවා ටොමැටෝ දාලා තියෙනවා අනියන් දාලා තියෙනවා ගෝවා ගෝවා දාලා. ඒක සිංහලෙන් කියන්නේ. දැන් දෙකක් බාලා දීලා තියෙන්නේ මේ දෙක හදන්න. අඩු එක නැතුවත් බං. බොබලන්නේ පාවුස් මම මෙච්චර හැමදේම ලස්සනට හැදුවා. ලස්සන දුවගේ. මේක කූල් ලෝට ගන්න ඕනේ. කූල් ලෝටත් එක්ක අයිස් වතුර. අයිස් වතුර. අපේ වගේ සාලයි පාස් වෙනවා. එකම කැල්ලරන් අයිස් වතුරේ දැම්ම. ඒක දෙන්නේ නැහැ නේ. ඒ කොටස මල්ගෝ ගත්තේ නෑ. අපි ඉවරට වගේ. ඇයි මොකක්ද මේ හදන්නේ දැනේ? මොකක්ද මේ හදන්නේ මේ අයිස් වතුර ඔබනවායි? මේ කාර්යයක් කරා මොකක්ද මේ කරන්නේ? අපේ වල හරි සරලයි. ගෝවා. මල් ගෝවා. මල් ගෝවා දාන්න. මම අපි ගන් දෙකක් ගෙදරින් ගෙනල්ලා. මොනවද මේ කරවලද?
වොෂින් මැෂින් එක කරලා බලන්න ඕක පෙරේද නෝවා එනම් කොන්නේ ඕ කන්නේ ගමනවා ඒක ඇතුළට කැතයිද? අපෝ අනිකා ඉතිවල් බලලා තියනවා කිව්වා බා වෙන තියන්න මොකද නැහැ බා නෝ රහන්නේ නෑනේ බා ඒ මගේ ඊට වඩා ලස්සනයි එක්කු යන්න දන්නේ උන්ගේ නතර ගෙන්න උන්ගේ නතරත් ඒක කොහොමද කලාවකෝ නෑ බා මේ සම්පූර්ණ වාක්‍යය බාරගන්නේ කවුද? ඔය තමයි විශ්නෝ මම ඉතල මේක ප්‍රසන්ටේෂන් එක තියෙනවා පින්නන්න මෙහෙම තමයි තියෙන්නේ මොනවද මාළු මිරිස් මාළු මිරිස් තියෙනවා තක්කලි දෙනවා මේ වගේ ලස්සන කෑලි තක්කලි කෑලි තියෙනවා මේ මොනවද මල්ගෝවා තියෙනවා තෙල් මල්ගෝවා තෙල් දාලා තියෙනවා මල්ගෝවා තෙල් දාලා තියෙනවා මේ වගේ අමුමිරිස් කරලා නලදත වගේ ඇද්දට ගන්න හරි ඊට පස්සේ බර්ගර් එක තියෙන්නේ මෙන්න මේම බර්ගර් එකේ උස තියෙනවා බර්ගර් එකේ උස ඇඟිල්ලක් තියෙනවා අඟල් 3ක් විතර උස තියෙනවා අඟල් 3 අපි ඇතුළ බලමු මේ විදියට පීය කැපෙන්නේ අර අපේ පීය අරන් ආවන හරි නැහැ පීය ගන්න හරි මේ විදියට සුවඳක් නම් එනවා මාළු මිරිස් සුවඳක් එක්ක පොඩි ජූසි ගතියකුත් තියෙනවා මෙන්න විදිහට මයොනයිස් සෝස් එකත් එක්ක බිත්තර තියෙනවා චිකන් තියෙනවා තක්කලි තියෙනවා කාලා බලමු මල් ගෝවක් තියෙනවා කාලා බලමු ෆස්ට් බයිට් එක කාලා බලන්න මෙන්න මේ විදිහට තමයි අපිට පෙනෙන්න තියෙන්නේ අපි එයාලා දීලා තියෙන මල් ගෝවා හැම try කරලා බලමු එකට දාගෙන මල් ගෝවත් එක්ක මේ මල් ගෝවක් තමයි මට කන්න වෙන්නේ ආ වෙනදාම try කරමු මල් ගෝවා කොහමද ඒ කියන්නේ පේනවට වැඩිය රහක් තියෙනවා. රහක් තියෙනවා අවුලක් නැහැ පේනට වැඩිය රහක් තියෙනවා එහෙනම් අපි අපි අන්තිමට බලමු ඔව් ලකුණු හරි එහෙනම් ඊළඟ එක චෙක් මේව කරමු හරි එහෙනම් අපි උදුලයාගේ බර්ගර් එක මේ තියෙනවා ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා දැක්කාම ලස්සන වගේ පේනවා සෝස් එකක් තියෙනවා සලාඩ් එකේ මොනවද තියෙන්නේ සලාඩ් එකේ තියෙනවා ගෝවා තියෙනවා ලුණු තියෙනවා තක්කාලි තියෙනවා අනියන් තියෙනවා ඔක්කොම මික්ස් කරලා කියුකම්බර් තියෙනවා දාලා හරි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා ඊළඟට මේ විදිහට බර්ගර් එක තියෙනවා අපි කලින් ගාව බර්ගර් අඟල් 3ක් විතර තමයි මේ උස තිබ්බේ මේකේ තියෙනවා අඟල් 4ක් වගේ උස තියෙනවා අපි කපලා බලමු ලුක් එක කොහොමද කියලා
විදිහට තමයි බෝලික තියෙන. කාරම් බලමු. පිරි කටක් කෑ. චිකන් එක ක්‍රිස්පි ගතියක් තියෙනවා මගේ. හදන්න පුරුදු වෙන්න නෙමෙයි බා. දැන් කිතය කනකම් බලන් ඉන්නේ. එහෙනම් අපි යන්නේ තරගේ විසාලෙට. එහෙනම් අවසාන වශයෙන් අපි යනවා මොකේද යන්නේ? ප්‍රතිඵල කියන්න. මැතිවරණ ප්‍රතිඵල බැලීම සඳහා දැන් අපි කාලා ඉන්නේ. කාලා නාලා ඉස්සලාම අපි යනවා ඔකිතසා ගණිත් දෙදෙනාගේ රදේ බර්ගේ නම මල්ගෝවා බර්ගේ. මල්ගෝවා. ඇත්තම ඒක පෙනුම කැතයි කියලා කියනවා නෑ. කැතයි කියන්න හොඳ නෑ. පෙනුම පොඩ්ඩක් කැතට තිබ්බට ඒක පෙනුමට වැඩිය ඇත්තටම රහක් වෙනවා ඒක. මම දෙනවා ඒකට 4.5. 10න් පයින්ද? 10න් බා. ඒ චැලෙන්ජ් එකක් තියෙනවා වතුර බෝතල් දෙකක් බොන්න ඕනේ. ඊළඟට යනවා උදුලයාගේ බර්ගර් එකට. ඒක කියන්නේ ප්‍රසන්ටේෂන් එක කම්ප්ලීට්ලි තිබ්බා 100%ක් දෙන්න පුළුවන් ප්‍රසන්ටේෂන් එකට. රසත් තිබ්බා ඒකට. ඒකට දෙනවා 8.5. භාගයක්වත් නෑ බා උඹලට. හරි. ඒ කියන්නේ එහෙනම් ඔන්නෝම තමයි දවසේ ප්‍රතිඵල. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.